අයිබෝන් ඔබ සාදරයෙන් පිළිගන්නවා SLR YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියන්න යන්නේ අධිකරණ අමාත්‍යාංශය යටතේ තියෙන ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවට මෙන්න මේ දිනවල තනතුරු කිහිපයකට අදාළව බඳවා ගැනීම සිදු කරන්න අයදුම්පත් කැඳවනවා. එතකොට උසස් පෙළ සමත් වෙලා ඉන්න ඔයාට පවා අයදුම් කරන්න පුළුවන් තනතුරකට අදාළ පුරප්පාඩු 22ක් මෙන්න මේ නිවේදනයේ සඳහන් කරලා තියෙනවා. අන්න එකට අදාළ විස්තරය තමයි මම ඔයාලට අරන් ඇවිල්ලා තියෙන්නේ. වීඩියෝ එකට යන කලින් මම ඔයාලට මතක් කරනවා රැකියාව පිළිබඳ තොරතුරු ගැසට් උසනින් ලබා ගැනීමට SLR YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා. එහෙනම් යමු වීඩියෝ එකට. එතකොට මෙන්න මේ නිවේදනය නිකුත් කරලා තියෙන්නේ ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින්. මේකේ තනතුරු තුනකට අදාළව පුරප්පාඩු 40කට වඩා වැඩි ප්‍රමාණයක් පවතිනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ඒකෙදි පළවෙනි තනතුර විදිහට සඳහන් කරලා තියෙන්නේ අධ්‍යක්ෂ ජෙනරාල් කියන තනතුර. මෙන්න මේ තනතුරට අදාළව නම් පුරප්පාඩු 1යි තියෙන්නේ. එතකොට ඒකට අවශ්‍ය වෙන සුදුසුකම් විදිහට කියලා තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයකින් ලබා ගන්නපු නීතිය හෝ සමාජ විද්‍යාව හෝ ව්‍යාපාර පරිපාලනය හෝ මානව සම්පත් කළමනාකරණය හෝ ආර්ථික විද්‍යාව හෝ ගිණුම්කරණය හෝ වෙනත් අදාළ ක්ෂේත්‍රයක උපාධියක් ලබා තියෙනවා නම් ඔයාලට මේ තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඒ විතරක් මදි. ඒ උපාධියත් එක්ක නීතිය හෝ සමාජ විද්‍යාව හෝ ව්‍යාපාර පරිපාලනය හෝ මානව සම්පත් කළමනාකරණය හෝ ආර්ථික විද්‍යාව හෝ ගිණුම්කරණය හෝ වෙනත් අදාළ ක්ෂේත්‍රයේ පිළිගත් පශ්චාත් උපාධියකුත් ඔයාලා ලබලා තියෙන්න ඕනේ. ඒ විතරක් මදි. ඒ වගේම ඔය කිව්ව සුසුකම් දෙකත් එක්ක ඔයා රාජ්‍ය හෝ රාජ්‍ය සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක නැත්නම් පිළිගත් පෞද්ගලික ආයතනයක කළමනාකරණ මට්ටමේ තනතුරක අවම වශයෙන් අවුරුදු 20ක බලපුරුද්දක් තියෙන්න ඕනි කියලා කියනවා. ඒකෝට ඒකෙදි අවුරුදු 5ක් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ තනතුරක් වෙන්නත් ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒකට ඔන්න ඒ කිව්ව සුසුකම් තුන තියෙනවා නම් ඔයාට මේ අධ්‍යක්ෂ ජෙනරාල් කියන තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව කියනවා ශ්‍රී ලංකා පුරවැසියෙක් වෙන්න ඕනි කියනවා. විශේෂ චරිතයකින් යුක්ත වෙන්න ඕනි කියනවා. ඒ වගේම තනතුරේ රාජකාරී මැනවින් ඉටු කිරීමට ප්‍රමාණවත් මානසික සහ ශාරීරික යෝග්‍යතාවයකින් යුක්ත වෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දිවයිනේ ඕනෑම ප්‍රදේශ සේවය කිරීමේ හැකියාවක් තියෙන්න ඕනි කියලා සඳහන් කරලා තියෙනවා. ඒකට ඔන්න ඔය කියන සුදුසුකම් ටික ඔයාලට තියෙනවා. මෙන්න මේ තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඊට අමතරව මේ දැන්වීම සඳහන් කරලා තියෙනවා. පිරිනමන ලැබෙන වැටුප් ප්‍රමාණය, තනතුරට අදාළ වගකීම් වගේ දේවලුත් ඔයාලට මෙන්න මේකේ බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යමු නීති නිලධාරී කියන තනතුර සඳහා. එතකොට මෙන්න මේ නීති නිලධාරී කියන තනතුර සඳහා පුරප්පාඩු ඔක්කොම 24ක් තියෙනවා කියලා තියෙනවා මුළු ලංකාවම පුරාම. එතකොට ඒකේ බස්නාහිර පළාත් වල පුරප්පාඩු 6යි, උතුරු පළාතේ පුරප්පාඩු 4යි, ඌව පළාතේ පුරප්පාඩු 4යි, නැගෙනහිර පළාතේ පුරප්පාඩු 3යි, වම් පළාතේ පුරප්පාඩු 2යි, උතුරු මැද පුරප්පාඩු 1යි, මධ්‍යම පළාතේ පුරප්පාඩු 2යි, සබරගමුවේ 1යි, දකුණේ 1යි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වරහන් ඇතුලේ තියෙනවා ඔයා අයදුම් කරන ලද තනතුර ඔයාගේ ඇප්ලිකේෂන් එක එවන ලියුම් කවරේ වම් පැත්තේ උඩ සඳහන් කරන්න කියලා තියෙනවා. තනතුරට අමතරව තමන් අයදුම් කරන පළාත, ඒ කියන්නේ තමා රැකියාව ලැබුණොත් සේවය කරන්න කැමති පළාත මොකක්ද කියලාත් ලියුම් කවරේ වම් පැත්තේ උඩ සඳහන් කරන්න කියලා මෙන්න මේකේ තියෙනවා. එතකොට නීති නිලධාරී කියන තනතුරට අදාළව මෙන්න මේ පුරප්පාඩු 24ට බඳවා ගන්න අවශ්‍ය වෙන සුදුසුකම් විදියට සඳහන් කරලා තියෙනවා. ඔයා නීතිඥවරයෙක් වෙන්න ඕනේ. එතකොට නීතිඥවරයෙක් විදියට ලියාපදිංචි වෙලා වසර 3ක පළපුරුද්දක් තියෙන්න ඕනේ කියලා කියනවා රෙජිස්ටර් වුණාට පස්සේ. එහෙම කෙනෙක් නම් ඔයාට මෙන්න මේ නීති නිලධාරී කියන තනතුරට අයදුම් කරන්න පුළුවන්. ඊට පස්සේ කියනවා ශ්‍රී ලංකාව පුරවැසියෙක් වෙන්න ඕනේ කියනවා. විශිෂ්ට චරිතයකින් යුක්ත වෙන්න ඕනේ කියනවා. වයස ගැන කියනවා වයස අවුරුදු 28ත් 45ත් අතර වෙන්න ඕනේ කියනවා. ඊට පස්සේ තනතුරේ රාජකාරී මැනවින් ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික මෙන්ම මානසික සෞඛ්‍යකින් යුක්ත වෙන්න ඕනේ කියනවා. දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ හැකියාව තියෙන්න ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ පිරිනමන ලබන වැටුප් ප්‍රමාණය මෙන්න මේ සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තනතුරට අදාළව ප්‍රධාන වගකීම් මොනවද කියලාත් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ අපි යමු මෙන්න මේ තුන්වන තනතුර. තුන්වන තනතුර තමයි කළමනාකරණ සහකාර කියන තනතුර. මෙන්න මේකට අදාළව පුරප්පාඩු දිවයින පුරප්පාඩු 22ක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට මේ කළමනාකරණ සහකාර තාක්ෂණික නොවන අංශ සඳහා තමයි බඳවා ගන්නෙ. එතකොට තුන්වන ශ්‍රේණිය සඳහා මේකෙත් ඌව පළාත් වල පුරප්පාඩු 3ක් තියෙනවා. බස්නාහිර පළාතේ පුරප්පාඩු 9ක් තියෙනවා. උතුරු මැද පුරප්පාඩු 3යි, නැගෙනහිර පළාතේ පුරප්පාඩු 2යි, වම් පළාතේ 1යි සහ මධ්‍යම පළාතේ පුරප්පාඩු 3ක් තියෙනවා. උතුරේ පුරප්පාඩු 1ක් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඒ විදිහට තමයි පුරප්පාඩු 22 බෙදිලා ගිහිල්ලා තියෙන දිවයින පුරා. ඒකට මේකේ වරහන් ඇතුලේ සඳහන් කරලා තියෙනවා ඔයා අයදුම් කරන ලත් තනතුර අයදුම් පත්‍රයේ දාලා එවන ලියුම් කවරේ වම් පැත්තේ ඉහළ සඳහන් කරන්න කියලා තියෙනවා අයදුම් කරන ලත් තනතුර. ඒ වගේම තමා සේවය කිරීමට කැමති පළාතත්
ඒ ආයුධම් පත්‍රයේ දාලා ඉවන ලියුම් කවරේ වම් පැත්තේ ඉහළ සඳහන් කරන්න කියලා තියෙනවා. එතකොට මෙන්න මේ කළමනාකරණ සහකාර කියන තනතුරට අවශ්‍ය වෙන අධ්‍යාපන සුසුකම් ටික කියලා තියෙනවා. එතකොට ඒකෙදි කියනවා සාමාන්‍ය පෙළ විභාගයේදී ඔයා සිංහල හෝ දෙමළ ගණිතය සහ ඉංග්‍රීසි භාෂාව සඳහා සම්මාන සාමාර්ථ 4ක් සහිතව විෂයන් 6කින් සමත්ව තිබීම. එතකොට ඔයාට සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වෙලා සාමාන්‍ය පෙළ විභාගයෙන් ඔයා අනිවාර්යයෙන්ම විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ. ඒ විෂයන් 6 ඇතුළත සම්මාන 4ක් තියෙන්න ඕනේ. ඒ සම්මාන 4 ඇතුළත ගණිතය, ඉංග්‍රීසි, සිංහල කියන විෂයන් තුන අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙම තියෙනවා නම් ඔයාට මෙන්න මේ කළමනාකරණ සහකාර කියන තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. සාමාන්‍ය පෙළ විතරක් තිබිලා මදි. ඔයා උසස් පෙළත් ඔයාගේ ප්‍රධාන විෂයන් තුන සමත් වෙලා තියෙන්න ඕනේ කියලා මෙන්න මේ දැන්වීම සඳහන් කරලා තියෙනවා. ඒකට ඔන්න කිව්ව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන විභාග දෙකේම මේ කිව්ව ප්‍රතිඵලය වලට තියෙනවා නම් මෙන්න මේ කළමනාකරණ සහකාර කියන තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ කියනවා පරිගණක සාක්ෂරතාවය තියෙන්න ඕනි කියලා කියන ඒ වගේම තනතුරේ රාජකාරී මැනවින් ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික මෙන්න මානසික සෞඛ්‍යකින් යුක්ත වෙන්න ඕනි කියනවා. දිවයින ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමේ හැකියාව තියෙන්න ඕනි කියලාත් සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේකට දාලා පිරිනමන වැටුප් ප්‍රමාණය සඳහන් කරලා තියෙනවා. වයස් සීමාව ගැන කියනවා. වයස අවුරුදු 18 සහ 45 අතර වෙන්න ඕනි කියලා. එතකොට ඔන්න ඔය කියන සුසුකම් ටික තියෙනවා නම් ඔයාලට මෙන්න මේ කළමනාකරණ සහකාර කියන තනතුරට අයදුම් කිරීමේ හැකියාව තියෙනවා. එතකොට කළමනාකරණ සහකාර කියන තනතුරට ඔයාලව බඳවා ගන්න ආකාරය කියනවා. මේක ලිඛිත විභාගයක් හෝ ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් කරා තමයි ඔයාලව මෙන්න මේ තනතුරට බඳවා ගැනීම සිදු කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාලා අයදුම්පත් කැඳවුවට පස්සේ අයදුම්පත් කැඳවපු සියලුම දෙනා කැඳවලා කියන්නේ සුසුකම් තියෙන සියලුම දෙනා කැඳවලා ඔයාලට විභාගයක් තියලා ඒ විභාගය ගන්න ලකුණු ප්‍රමාණය මත ඔයාලව අදාළ තනතුරු වලට බඳවා ගැනීම සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ තනතුරට අදාළ වගකීම් ටික සඳහන් කරලා තියෙන මේ කළමනාකරණ සහකාරවරයෙක් ලෙස කොමිෂන් සභාව විසින් පවරන ලබන රාජකාරී වලට ඉටු කරන්න වෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. කළමනාකරණ සහකාර තනතුරට අදාළ වගකීම් විදියට. ඊට පස්සේ මෙන්න මේ තනතුරු තුනටම අදාළව ඔයාලා අයදුම්පත් යොමු කරන්න ඕනේ කොහොමද කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම අයදුම්පත් යොමු කරන්න ඕනේ ඔයාලා දැනට රාජ්‍ය සේවය හෝ පළාත් රාජ්‍ය සේවයක නැත්නම් රාජ්‍ය දෙපාර්තමේන්තුවක රාජ්‍ය සංස්ථාවක හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක සේවය කරන කෙනෙක් නම් ඔයාලගේ අයදුම් පත්‍රය ඔයාලා ආයතන ප්‍රධානිය හරහා යොමු කරන්න ඕනේ කියලා කියනවා. ඒ වගේම දැනට රාජ්‍ය සේවය හෝ ඒ වගේ තැනක සේවය කරන්නේ නැති කෙනෙක් නම් එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ අයදුම් පත්‍රය ඔයා විසින් සකස් කරන්න ඕනේ. කියන්නේ බයෝ ඩේටා එක නැත්නම් ඇප්ලිකේෂන් එක ඔයා විසින් සකස් කරලා ඒ අදාළ තනතුරු වලට අවශ්‍ය කරන සුසුකම් විදියට අධ්‍යාපන සුසුකම් ඉල්ලලා තියෙනවානේ. දැන් උදාහරණයක් විදියට ඔයා කළමනාකරණ සහකාර කියන තනතුරට අයදුම් කරනවා නම් ඒකට සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන විභාග දෙකනේ ඉල්ලලා තියෙන්නේ. ඒ සුසුකම්නේ. එතකොට ඔයාගේ අයදුම් පත්‍රයත් සමග සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන විභාගයේ ප්‍රතිඵල ලේඛනවල ෆොටෝකොපි ඔයාගේ අයදුම් පත්‍රයත් එක්ක ඇටච් කරලා එවන්න ඕනේ ලියාපදිංචි සැපෑලෙන්. ඒතකොට මෙන්න මේ යට සඳහන් කරලා තියෙන ලිපිණයට තමයි ඔයා ලියාපදිංචි සැපෑලෙන් ඔයාගේ අයදුම් පත්‍රය එවන්න ඕනේ. මම ආයි කියනවා අයදුම් පත්‍රයත් සමග අදාළ සහතිකවල ෆොටෝකොපි එවන්න කියලා මෙන්න මේ දැන්වීම සඳහන් කරලා තියෙනවා. ඒ වගේම අයදුම් පත්‍රය යොමු කරද්දී අයදුම් පත්‍රය දාලා ඉවන ලියුම් කවරේ වම් පැත්තේ ඉහළ තමා අයදුම් කරන ලද තනතුරු අනිවාර්යෙන් සඳහන් කරන්න කියලා තියෙනවා. ඒ වගේම තමා ඉල්ලුම් කරන පළාත මොකක්ද කියලත් ඒ වම් පැත්තේ ඉහළ ලියුම් කවරේ වම් පැත්තේ ඉහළ සඳහන් කරන්න කියලා තියෙනවා. ඒ වගේම අයදුම්පත් බාර ගන්න අවසාන දිනය විදිහට කියනවා 2025 ජූලි මාස 15 වන දින තමයි අවසාන දවසේ. දිනට කලින් ඔයාලගේ අයදුම්පත් යොමු කරන්න කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ ප්‍රමාද වෙලා ඒ කියන්නේ ඒ දිනෙන් පස්සේ ලැබෙන අයදුම්පත් බාර ගන්න නැහැ කියලාත් සඳහන් කරලා තියෙනවා. ඔයාලා අයදුම්පත් යොමු කරන්න ඕන ලිපිණය තමයි මෙන්න මේ සඳහන් කරලා තියෙන යටින් තියෙන ලිපිණය. එන්නේ ලිපිණයට ඔයාලගේ අයදුම්පත් යොමු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට මෙන්න මේ කළමනාකරණ සහකාර නීති නිලධාරී සහ අධ්‍යක්ෂ ජනරාල් කියන තනතුරු වලට අදාළව ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද නිවේදනයට සම්බන්ධව අවශ්‍ය වෙන සුදුසුකම් මොනවද කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා, ඒ වගේම අයදුම්පත් යොමු කරන්න ඕනේ කොහොමද කියලා පැහැදිලි වෙන්නේ නැති කියලා මෙන්න මේ වගේ රජයේ රැකියාව, පෞද්ගලික අංශයේ රැකියාව, රජයේ ගැසට් නිවේදන, තරඟ විභාග වගේ දේවල් ගැන තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීමට SLL YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා මතක් කරන ගමන් ගිහිල්ලා එන්නම්. සුබ දවසක් වේවා.